අම්මට එන්න කියන්න. කොහොමද බලමු මේක ඉංග්‍රීසියෙන් ලියන්නේ. මේ කියන්න කියන වචනේ අපි මුලට ගන්නවා tell. කියන්න කියන්නේ අම්මට එන නිසා tell mother. මොකද්ද කියන්නේ? එන්න කියලා. එතකොට come. එනකොට කියන්නේ come කියලානේ. එන්න කියලා කරන්න කියලා කියනකොට යමකට අර to දාන්න මතක තියාගන්න. right? tell mother to come. අම්මට එන්න කියන්න. තාත්තට තේ බොන්න කියන්න. මේකෙත් කියන්න කියලා කියනවනේ. කියන්න කියනවා නම් අපි මුලට දාන්න ඕන tell. මේ පාර motherට අම්මට නෙමෙයි තාත්තට. එහෙනම් tell father. tell father කියන්නේ තාත්තට කියන්න තේ බොන්න කියලා. එතකොට බලන්න මේක කරන්න කියලා කියන දෙයක් තියෙන නිසා to දාන්න. right? එතකොට මොකද්ද කරන්න කියලා තියෙන්නේ මේ පාර බොන්න කියලා. drink. තේ වලට කියනවා tea. right. tell father to drink tea. තාත්තට තේ බොන්න කියන්න. එයාට ඇවිත් යන්න කියන්න. මේකේ බලන්න කියන්න කියන වචන තියෙන නිසා නැවත අපි දානවා tell. right. එයාට කියනකොට මතක තියාගන්න ඉංග්‍රීසි වල එයා කියලා වචනයක් නැහැ. මේකෙදී අපිට ඕනනම් අපි හිතාගෙන කතා කරන්නේ ගෑනු කෙනෙක් ගැන නම් she කියන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ හිතාගෙන පිරිමි කෙනෙක් නම් he කියන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි මම ගන්නවා එයාට කියන්න කිව්වහම මේකේ මේ මොලේ දෙන විදියනේ she or he. එතකොට අපි වාක්‍යක මැද හෝ වගේ දෙද්දී එන්න ඕන she නම් her වෙනවා. he නම් him වෙනවා. දැන් හිතන්නකෝ මම එයා කියලා අදහස් කරන්න පිරිමි කෙනෙක් නම් මම මෙතෙන්ට ගන්නවා him කියලා. tell him. එයාට කියන්න. අපි මම අදහස් කරන්නේ ගෑනු කෙනෙක් නම් මෙතෙන්ට එන්න ඕන tell her. right. ඇයට කියන්න. දැන් මම මෙතන ගත්ත එයාට කියන්නේ කියලා අපි තුමු පිරිමි කෙනෙක් නිසා tell him ඔහුට කියන්න ඇවිත් යන්න කියලා. එතකොට මේකෙත් කරන්න කියලා තියෙන දෙයක් නේ තියෙන්නේ. එහෙනම් නැවත to දාන්න. කරන්න කියන දේ තමයි ඇවිල්ලා. එනවට කියන්නේ ඉංග්‍රීසියෙන් come. යනවට කියන්නේ go. ඒතර එක ළඟ ක්‍රියාපද දෙකක් යෙදෙන නිසා සම්බන්ධ කරනවා and කියන connective එකෙන්. එහෙනම් tell him to come and go. එයාට කියන්න ඇවිල්ලා යන්න කියලා. ඇයට කියන්න නිදා ගන්න කියලා. ඉතින් අපි දන්න කියන්න කියද්දි හැමතිස්සෙම tell තමයි පාවිච්චි කරන්නේ. කෙනෙක්ට ඕන නම් මේකට ask කියන්නත් පුළුවන්. ask කියන්නෙත් කියන්න. දැන් මේකෙත් කරන්න කියන දෙයක් නැති නිදා ගන්න කියන්නේ කියලානේ. කරන්න කියලා කියනකොට හැමතිස්සෙම to දානවා. කරන්න කියන දේ තමයි මේ පාර නිදා ගන්න කියන එක. එහෙනම් tell මෙතන අපිට අමතක වුණා එක දෙයක් තියෙනවා. කියන්නේ ඇයට නිසා tell her කියලා තියන්න. tell her කියන්න ඇයට to sleep නිදා ගන්න කියලා. දැන් මේකේ කියනවා නිමල්ට කියන්න පන්තිය පිරිසිදු කරන්න කියලා. ඉතින් මේකෙදිත් ඕනනම් කෙනෙක්ට tell දාන්න පුළුවන්. එහෙම නැත්නම් ask දාන්න පුළුවන්. මම මෙන්න මෙතන ask දානවා. ask නිමල්ට කියන්න. එකෙක් කරන්න කියලා තියෙන දෙයක් තියෙන. එහෙනම් to දාන්න. කරන්න කියන දේ තමයි පිරිසිදු කරන්න. අපි දන්නවා පිරිසිදු කරනකොට කියන්නේ clean කියලා. ask නිමල් to clean. මොකද පිරිසිදු කරන්න කියන්නේ පන්තිය. the classroom. පන්ති කාමරය. එහෙනම් ඉතින් වෙනද වගේ මතක් කරනවා channel එක subscribe කරලා තියාගන්න. bell icon එක press කරලා තියාගන්න. ඒ වගේම ඔයාලගේ අදහස comment එකක් විදියට comment තීරුවේ සඳහන් කරන්න.